One Day Travelers. Bisa diikuti dong. Hello, good morning. ඉතින් කොහොමද කට්ටියට? ඉතින් අදත් ඔන්න අපි පොඩි ටුවර් එකක් යනවා. පොඩි මන්ද මේකට ලොකු ටුවර් එකක්. ඉතින් මේ දැන් මේ යන්න පිටත් කියලා දැන් කුරුණෑගල ඉන්නේ අපි. කුරුණෑගල වටරාමේ, වැවරාමේ. අර ලස්සන මේවල වැවරාම. අද ඉතින් ගොඩක් කට්ටිය නෑ. අපි දෙන්නෙක් විතරයි යන්නේ. මගෙන් තව අපි අනිත් කට්ටිය හම්බෙන්නේ. ඉතින් ගිහලා බලමු කොහොමද කියලා. කොහෙද අපි යන්නේ? අද මොකක්ද වෙන්නේ? අද වෙනස් වෙන සනහනක් තියෙන ඉතින් ගිහලා බලමුකෝ. hello කොහොමද ඉතින් දැන් අපි ඔන්න ඉතින් මේ ඕන් වලට යන ගමන් ඉන්නේ
පින්නිරිය වැවටෙන පාර ගාන ලැබුණ පොඩ්ඩක්. අපි අනිත් කට්ටියත් හම්බුණා. අපි කෙනා බෑග් එකයි අපිට අටපිරියක් අරන් ආවේ. ඒ ටිකයි ඔක්කොම බස් එකට දුන්නා. ඉතින් බස් එකක් ආවේ. මේ දැන් ඉතින් අපි යනගම් ඉස්සරහට ගිහලා හම්බ වෙනවා. ඒක වයිකේ පොඩොත් ටික එවන්න. ඊට පස්සේ බලන්න යනවා මම. හෙලෝ ඉතින් බානු අපි ඉස්සරහටදී ලස්සන තැනක් හමුණා බානුවේ. මේ දවස්වලින් වතුර තියෙන නේද වල. ඒක නිසා ලෙවල් ඔක්කොම ඇරලා තියෙන්නේ. ඉතින් ස්කූල් කරලා වගේ යන්නේ. මහා ලස්සනයි. මේ වගේ වුණා හැමතිස්සම දකින්න නම් වෙන්නේ. මේ බස් එකකට එක්කම අපි යන්නේ මේ බස් එක. දැන් අපි ගොඩ ටවුන් එකේ ඉන්නේ. දැන් යන්න හදන්නේ. No, video ka tan din. ඕනෙත් දන්නේ. බෝතලේ එවන්නේ නැහැ නේද? ඔයා මෙතෙන්ද. ඊට පස්සේ අපි අනිත් කට්ටිය ඉතින් ඒගොල්ලෝ බස් එකේ එන්නේ. අපි ඉතින් බයික් යනවා. ඉතින් දැන් දවල් කට්ටිය දවල් කෑම ගන්න හදන්නේ. කෑම අරන් තිබ්බ ලොක්කම අපිටත් එක්ක දැන් මේ හිඟුරක් ගොඩ අහුවලා පිනකොට නෑද කෙනෙක් ගෙදර නැවතුන කට්ටියම බස් එකත් මෙහෙන් දාලි වෙලා මේ කට්ටියෙන් කෑම කනවා. කඩාගන්න බැලුවා මේවට. අයියා කාටද දෙන්නේ ගියේ? අයියෝ.
ඉතින් ඔයාලා දන්නවද අපි යන්නේ කොහෙද කියලා? අපි යන්නේ සෝමාවතිය. ඉතින් මේ සෝමාවතිය යන පාරේ බලන්න මේ අර ගොන පේන දෙක කඩුවේ ලයිට් කනුව මැදක් වෙනකම් වගේ වතුර පිරලා තියෙන මේ ගෙස තියාපු මේ ගම් වතුරට. මාර්ගයේ මේ ප්‍රදේශ ගොඩක් යට වෙලා තියෙනවා. මේ පාලම හරිය ටික නැහැ. අනිත් ටික ගොඩක් අර පිට ඔක්කොම මඩ පාටලා තියෙනවා මෙහෙම. ලොකු වතුර පාරක් ඇවිල්ලා තියෙනවා ඉතින්. ඔය පේන්න වටේට මඩ පාට. Hello. ඉතින් ඔන්න අපි ආව දැන් සෝමාවති පුදුබිමට. දැන් අපි ඉන්නේ. ඉතින් දැන් තාඩි මොෂයක්ම දාලි වෙලා හවස මේ ගිලම්පස පූජා ලෑස්ති වෙන්න ඕනේ. කටියට මහන්සි ගොඩක් වෙලා ගියා එන්න දුරින් යන්නේ ආවිත් ඉතින්. මේ හවස ගිලම්පස පූජා තමයි. ඉතින් දැන් මේ අපි වොෂ් එකක් එහෙම දාගෙන ආවා. දැන් මේ කප්‍රකු පූජාව තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා මේකට දැන් අපි එතන යනවා. ඉතින් කට්ටිය දැන් ලෑස්තිලා ඉන්නේ කප්‍රකු පූජාවට. එයාලා මෙතන දැම්ම ඉතුරු කරලා තිබ්බා.
ඕකට හමින් දමෙන්න බෑ. ඔව් වාන් එහෙම ඔයාලා මේ ඇත්තෙන්න ඕනේ. ඔයාලා පහුවෙලා. ඔව්. ඔයාලා පහුවෙලා ඉන්න. 10න් 10ට වගින්න කිව්වා. ඔයා තාපොඩ පොලක් කරන්න. පවුනන මේ මෙතෙන්ට මේක අරගෙන යන්න මේ පැත්තට ඈ. මෙන්න කොමි. ඔක්කොම අරගෙන යන්න අර පැත්තට. දැන් මේක අල්ලගෙන පුරා මෙහාට අදින්න ඕක හයියෙන් අදින්න අර පැත්ත. මේක යන්න නිකන්. අන්තිම හරියට. අපි දන්න. හයි මේක බයල් හයි අර කවදිනවා කියන්නේ. අර කාලේ ඉඳලා නැතන් කොහොමද මේ අතෙන් ඉඳලාම හදාගෙන ඉන්න ඕනේ. ඔව්. අදින්න කියන්නේ මේක තමයි අදින්න. අනේ අරක මේ අරක ඔය පැත්තව අදින්න. මේ අර මං උඩේ පැත්ත අදින්න. යටේ කොහොට අදින්නේ? යටේ කොහෙට අදින්නලු? මේක ගන්න නැත්නම් මෙහෙන් ඇදලා ගහන්න එපා වට. මේ බුරුනේ ගන්න. යටේ ඔය අදිනවද? ඔව් අදින්න. මේක හදන්න දැන් හරි. හරි. මේ පේන්නේ කලින් ස්තූපයේ පළමුව මේක කියන්නේ මේ විදිහට තමයි හදලා තියෙන්නේ. මුලින්ම තිබ්බ බැම්ම ඊට පස්සේ තමයි දෙවෙනි එක තුන්වෙනි එක අර පේන පළවෙනි එක. ඉතින් අදටත් මේක සංරක්ෂණය කරලා තියෙනවා. කට්ටිය දැක්කම මේක දකින්න නැත්නම් දකින්න වෙන්නේ නැති හින්දා කිව්වේ කියන්නේ ඔතන ඉතුරු කරලා තියෙන්නේ පැරණි චෛත්‍ය තිබ්බ තැන පෙන්නන්න. ඒ විදිහට තමයි ඔය අවස්ථා තුනකදී හදපු එක තමයි කොටස් තුනකට ඉතුරු කරලා තියෙන්නේ. ඒක පෙන්නන්න නැත්නම් දන්නේ නැහැ නේ කවුරුවත්. ඔය කොහොමද තිබ්බේ කියලා. දරුවන් ඇලිසායේ තිබුණ විදිහ දැන් නැහැ නේ. පරණ විදිහ හදන්නේ කියන්නේ. හදලා පස්සේ මේ කඩා ගරා වැටිලා ඊට පස්සේ අලුත් නිර්මාණය කරපේ කවුරුවත් දන්නේ නැහැ නේ. මේක තමයි ඇතුළේ තියෙන ඇතුළේ කොටස ඇතුළේ තියෙන පළවෙනි චෛත්‍ය. අර ඇතුළේ තියෙන. ඊට පස්සේ දෙවෙනි චෛත්‍ය මේ වටේ තියෙන අලුතෙන් හදපු. අලුතෙන් හදපු. ඔව්. අවස්ථාවක තමයි පරණ මේක. ඔව් පරණ මේක තමයි අර ඇතුළේ තියෙන්නේ. මේකේ තියෙන දකුණු දළදාව. දකුණු දළදාව තමයි මෙතන වැඩ ඉන්නේ. අපිට හම්බෙච්ච දළදාව. වම් දළදාව තමයි මාලිගාවේ තියෙන්නේ. ඒක තියෙන්නේ සොලි ආක්‍රමණයෙන් බේර ගන්නගෙන ආපු එක මේ මාලයි දන්ත කුමාරය දෙන්නේ. ඒක ආරක්ෂාවට ගෙන ආපු එක මේක ලංකාවට ලැබිච්ච එක. ඉතින් දැන් ඔයාලා දැක්කේ මේ කංචක පූජාව. තව ටිකකින් තමයි තියෙන අෂ්ටපාන පූජාව. 6 මාට තමයි අපිට ඉන්න කිව්වේ. තව පොඩ්ඩකින් ඒක තියෙනවා. අයම් දුක කට්ටිය ලෑලයි ලෑස්ති වෙනවා මේ අෂ්ටපාන පූජාව සහ ඖෂධ පූජාවට. සුභද්‍රා මහත්මිය ගතිකල් පදනේ හතරවෙනි ඉතින් දැන් මේ එනවස් කරනවා නම් කියලා ඉවරලා මේ ඇවිල්ලින කට්ටියගේ. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා මුතුකුලත් අරගෙන පූජාව ගාවට යන්න ඕනේ. ලෑස්තිලා ඉන්න ඕනේ.
සම්බුද්දස්සාන බුද්ධෝ භගවානි මේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ අෂ්ටපාන පූජාවයි ඖෂධ පූජාවයි සෝමවන්ති මාසයේ රතුන්ට පූජා කළා. ඒ අවසන් වුණේ. දැන් ඉතින් වන්දනා වැඩසටහන අපි සහභාගී වෙන්න ඕනේ. Dhammang saranang gacchami Sanghang saranang gacchami Hidden Somavati Chaitirajan Vahanse Samipete අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ පින්නතුන් සෑම දිනම පැමිණිලා අසීමිත ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව සෝදානම් කරගත්තු අෂ්ටවිධ ගිලම්පත සම්බුද්ධ පූජාවන් ඇතුළු මේ සියලු බුද්ධ පූජාවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දළදා හාමුදුරුවන්ටත් බෝධිරාජන් වහන්සේට පූජා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ නොයේ යුද්ධ සමරවලදී ශාසනයෙන් වඩනවා රජතුමා සාක්‍රිය රජකමලම අසීමිත සන්තුෂ්ටි පාත්‍රී වුණා කියලා කියගෙන රජතුමා මාළවත්ම පූජා කරලා දැන් මාළවත්ම විහාරයේ පොලිසිය මාළි සමුදාය වුණා කියලා වඩා හිගෝමින් 1753 ජූලි මාසයේ 15 වෙනිදා තමයි වර්තමාන සම්මුණ කියලා. ඒ වෙලාවේ රහතන් වහන්සේලා 29ක් වැඩ හිටියා. මහා බ්‍රහ්මාදී දේවරු පින්නත මෙතන විතර වඩිනවා අන්නේ දේවරුයි රජතුමාට බුදුහාමුදුරුවෝ මේ චෛත්‍යරායන වහන්සේ තුම්මල පේශාව දක්වාම යටවන හත්වතාව. මේ කරේන තුම්මල පේශාවනේ මේ උගරට කරනවා. අලි වගහගෙන ලං තියෙන මේ දැනුම එකේ දැක්කනේ තුම්මල පේශාව එකට. ඉතින් හත්වතාවන් පස්සේ අපි හැම සැරේම සුද්ධ කරනවා ආයෙ වහින හේතුවක් තියෙනවා. එහි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න දවස් 49කට ඉස්සර වෙනනේ දවස් පූජාව තන්පත් කරලා මෙතන උඩ බලනකොට දලදා වහන්සේලා දෙනම කුඩ වැඩි කරනවා දෙයා පාරදලා වහන්සේ. රස්මි ධාරාවන් යුක්තවම බලන්න දෙන්නේ. ඉතින් ඔන්න දලදා වහන්සේලා 7 9 වැඩියා. ඉතින් මේ මලවරත මොනකල් දෙවි 2006 අවුරුද්ද.
ඒ වෙලාව දර්ශන මාර්ගයෙන් හිතේ පටන් ගත්තා. දිනසින සමාගයේ සභාපතිතුමාම ඇවිල්ලා ඒ වගේම ජයවර්ධන පෙරේරා හිම ඇවිල්ලා ඒ වෙලාවෙම තීරණය කළා නේද මේ පිටිෂනේ පැත්ත. ඒකේ පියා මොකද කියලා එන්නේ පුතා බය වුණේ කියලා පින්තූරක් ගත්තා අතන. යාගේ. අය පුතේ කියලා අහනකොට මේක කෑ ගන්න පටන් ගත්තා. වන ජීවි පොලිසිය හමුදා එකතු වෙලා හතර වෙඩිතපින් පෙරහැර ගෙනාවා. ගෙනල්ලා ගෙවිදිනකොටම කැලේ ඉඳන් ඇත්පැටියෙන් දුවගෙන ආයෙත් දාලා. මේ ගහන පැයක් විතර කැලේ ගියා. පහවදා පහට විතර අර නැගී විතර ඇතුලේ මේ මහා ගණ කැලේ. අද මේ පින්නතුමාට ආරාධනා කරපු තැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩසටහන ඉවරනේ. දැන් ඉතින් පැයක් දෙකක් විතර තිබ්බ වැඩසටහන. දිරුවකින් විස්තරයක් ඉතින් අපිට පැහැදිලි කරලා දුන්නා මේක ඊපස්සේ කතාව. දැන් මෙන්නේ කොහොමද හැමදේම ගැන ඉතින් කියලා දුන්නා. ඒ සම්පූර්ණ වීඩියෝ එකම දාන්න අමාරුයි මොකද ලොකු වෙලාවක් තියෙන එක. ඉතින් මේ වුණාට අපේ වෙච්ච ඉස්තිය දාන්න විස්තරේ කොහොමද නේ කියලා. දැන් අපි සෑර දුංගාවෙන් පිටත් වෙන්න හදන්නේ. ඉතින් දැන් කට්ටිය මේ රෑගෑම් පිළිල කරනවා මේ බාන කට්ටිය දැන් පොල් ගාන කීයක ඒකට දෙන්නක තාක්කල ගියා. ඇයි පොඩි සෝයයි. ඉතින් කට්ටිය කැමරේ එකම හදාගෙන ඉවරයි. දැන් ඉතින් අද රෑ මෙනු එක ඔක තමයි. කට්ටිය ඉතින් පින්කමකට ගිහිල්ලා වෙල්ල ඉතින් වෙලා මදින ඉතින් ලොකු දේවල් හදන්න. ඉතින් තිබ්බ වෙලාවේ හදාගත්ත ඉතින් මේ පරිප්පුවයි බතේ රසමුසයි සෝයා මීට් එකක ඉතින්. එහෙනම් ඉතින් මේ හෙට දිහා හම්බෙමු. Bye. Good night.